හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වී ඇත. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 82යි. ගාමිණී ලොකුගේ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දේශපාලඥයින් සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු මැයි 8 1943 වන දින පිළියන්දලදී උපත ලැබුවා. ගාමිණී ලොකුගේ මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දලදී ලබාගෙන ඇති අතර උසස් අධ්‍යාපනය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් හදාරා තිබෙනවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. ගාමිණී ලොකුගේ මහතා 1960 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසියා. 1983 දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 2006 දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක් වුණා. 2007 ජනවාරි මාසයේදී ඔහු ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. 2010 සහ 2015 දී නැවත තේරීපත් වුණා. 2019 නොවැම්බර් 27 වන දින ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. 2020 අගෝස්තු 12 වන දින ඔහු ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසත් පත් කරන ලදී. 2022 මාර්තු මාසයේදී ඔහු බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් කර තිබුණා. ඔහු 2007 සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පසුව ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ සමාජිකයෙකි. මීට පෙර ඔහු එක්සත් ජාතික පෙරමුණේ සමාජිකයෙකු වුණා. 2024 මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති නමුත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර තිබුණා. ගාමිණී ලොකුගේ මහතා වසර 40කට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාකාරීව සිටින අතර විවිධ අමාත්‍ය ධුරද දරා තිබෙනවා.